හෙලෝ ඉතින් කොහොමද? මං අද යන්න හැදුවේ රත්නපුර කලවාන පාරේ. පොඩ්ඩක් උදේ පොඩි වැඩකට යන ගමන් ඔයගලන්ට පේනවා ඇති මම මේ යන්නේ සාමාන්‍යයෙන් දෙල්වල පාර දෙල්වල ප්‍රදේශයේ පේන තෙක්මානේ. ඇත්තම කලවාන පාරේ තියෙන ලස්සනම තැන. පේනවනේ මාර ෆීලින් එක තමයි යන්න පුළුවන් මේ හරිය යනකොට. සබරගම පළාතේ තියෙන ඇත්තටම ලස්සන පාරක් තමයි රත්නපුර කලවාන පාර. පොඩි බඩගින්නකුත් ආවා. ඒක මං දැන් ඉස්සරහා තියෙනවා අපේ අලකොල මාළු එක්ක රොටි තියෙන කඩේ. ඉතින් මං දැන් එතෙන්ට තමයි මේ යන්න හැදුවේ. අපි එන ගිහිල්ලා බලමු. පාර ලස්සන විඳගෙනම ඉස්සරහට යන්න. අද මං තනියම තමයි යන්නේ. මේ පාර ඉතින් හැබැයි සමහර දවස්වලට නාය යනවා. ඒ දවස්වලට ඒ කාලට ගොඩක් නායකගේ ප්‍රදේශයක් තමයි මේ හරිය. වෙයිබර් කාලුබිනේකුත් තියෙන එකේ පොඩ්ඩක් රොටි ගැම්ම කන එක හොඳයි කියලා හිතුවා. පේනවනේ අපිට පේන්නේ මේ උඩ දෙල්වල පහළ දෙල්වල ප්‍රදේශය පාටින් පේනවා. කඩ දෙකක් තියෙනවා දැන් ඉතින් එක කඩේ තියෙන දෙකක් තියෙනවා. ඉතින් හිමීට නැත්නම් බයික් යාවෙක් ඉන්නවා. පොඩ්ඩක් වැස්සනම් දැන් අඩු වුණා. පොඩ්ඩක් අවුව වැහලා තියෙනවා. පොයින්ට් එකක් තියෙන තැනක තමයි ඉතින් මෙතන හදලා තියෙන්නේ. හොඳට ඉඳ ගන්නක් තියෙනවා. දෙකක් ගත්ත දැනට අතර මාර රහක් තියෙන මොකද තැනේ හැටියටද මන්ද හොඳම සිතිරි රහක් ඉන්නේ.
යනවා නම් ඉතින් කලවම් පැත්තෙන් යනවා එහෙමයි රත්නපුර පැත්තෙන් යනවා එහෙමයි හරියටම තියෙන්නේ මේක පෑබටු හන්දියෙන් උඩහට වෙන්න වැලමිට වංගුව